සාදරයෙන් පිළිගන්නවා කුක් විත් රසාදරී මගේ YouTube channel එකට. ඔන්න අද මම ගෙනාවා රසම රස අල බැදුමක් හදන හැටි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ විදිහට අල සුද්ධ කරගන්නවා. මම අරගෙන තියෙන අල ගෙඩි දෙකයි. ඔයාලා කැමති ප්‍රමාණයක් ගන්න. ඊට පස්සේ අල සාමාන්‍ය ප්‍රමාණයට කපා ගන්න පොඩිවට. ඔය විදිහට අල ගෙඩි දෙකම කපා ගන්න. කපාගෙන ඇත්තලියකට දාලා අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගන්න. කහ කුඩු දාගන්න. අවශ්‍ය ප්‍රමාණයට තැම්බෙන්න වතුර එකතු කරගන්න. ඊට පස්සේ තැම්බෙන්න ලිපේ තියාගෙන සුදු ලුණු බික් 2-3ක් අරගෙන ඒකත් කපා ගන්න. අවුමිස් කරල් 3-4ක් ගන්න. ඒක ඔය විදිහට කපා ගන්න. ලුණු මම අරන් තියෙනවා ගෙඩි 3-4ක්. ඔයාලට කැමති ප්‍රමාණයක් අරගෙන ඔය විදිහට කපා ගන්න. ඔය තියෙන අපට අවශ්‍ය වෙන ද්‍රව්‍ය. මුලින්ම භාජනයක් ලිපේ තියාගෙන තෙල් ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ අර අපි තම්බා ගත්තු අල ටික දාලා බැද ගන්න. ඔන්න ඔය විදිහට රන්වන් පාට වෙනකන් ගොඩාක් වෙලා තෙලේ බදින්න ඕනේ. සාමාන්‍ය විදිහට බැද ගන්න. ඔය විදිහට අල ටික ඔක්කොම බැද ගන්න. ඊට පස්සේ අපි ලුණු ටික එකතු කරගන්නවා. ඒකත් ඔය විදිහට සාමාන්‍යයෙන් පාට වෙනකන් රන්වන් පාට වෙනකන් බැද ගන්න. ගොඩක් කර වෙන්නේ නැතුව ඔය විදිහට බැද ගන්න. ඊට පස්සේ අපි ඒකත් ලිපෙන් අයින් කරගමු. තෙල් බේරගෙන වෙනම භාජනයකට බා ගන්න. ඊට පස්සේ භාජනයට තෙල් චූට්ටක් දාලා අපි සුදු ලුණු ටික එකතු කරනවා. සුදු ලුණු ටික එකතු කරගෙන රන්වන් පාට වෙන එකත් බැදෙනකම්
පස්සේ කපාගත්ත මිරිස් එකතු කරන්න. අමු මිරිස්. කරපිංචා ටික එකතු කරගන්න. එනසාල් කරාඹු නැටි කුරුඳු පොතු එකතු කරගන්න. කලවම් කරගෙන බැදීගෙන එනකොට අල ටික එකතු කරගන්න. කොහොම කලවම් කරගෙන ඊට පස්සේ කෑලි මිරිස් එකතු කරගන්නවා තමුන්ට සැර අවශ්‍ය ප්‍රමාණයට. කහ කුඩු චූට්ටක් සාමාන්‍ය එකතු කරගන්නවා. අපි ඉස්සෙල්ලත් දාලා තියෙන්නේ අලවලට. ලුණු ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ බැදගත්ත ලුණු එකතු කරන්න. දැන් ඔක්කොම හොඳට කලවම් කරගන්න. අපි අලවලට ලුණු දාලා තියෙන්නේ තව ලුණු ස්වල්පයක් එකතු කරගන්න. ඔන්න දැන් අපේ අල බැදුම හරි. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් එහෙනම් ඔයාලත් හදලා බලලා රස කොහමද කියලා පහලින් කමෙන්ට් කරන් යන්න. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම සුබ දවසක්.